SMS channel එකට ඔයගොල්ලන් ආදරයෙන් පිළිගන්නවා. දැන් ඔන්න අපි ඉන්නේ LAX එයාපෝට් එකේ. දැන් අපි ඔන්න කැනඩා යන්න ලෑස්ති වෙලා තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. තව ටිකකින් අපේ ෆ්ලයිට් එක තියෙනවා. ඉතින් මම අර ඔයගොල්ලන්ට මගේ කලින් වීඩියෝ එකේ කරේ ඔයගොල්ලන් ඒක බලනකොට මම කැනඩාවට ගිහින් කියලා. ඔන්න දැන් අපි මේ යන ගමන් ඉන්නේ. එහෙනම් තව ලස්සන තැන් අරගෙන ඔයගොල්ලන් හම්බෙන්න ඉක්මනට එනවා. කැනඩා ට්‍රිප් එක දවස් 7ක ට්‍රිප් එකක්. ඉතින් මේ ට්‍රිප් එකේ පළවෙනි දවස් දෙක අපි ගත කරේ නිව්යෝක් වල. මොකද නිව්යෝක් වල ඉඳන් අපිට නයගරා ෆෝල්ස් වලට යන්න ළඟයිනේ. ඉතින් ඒක නිසා තමයි අපි නිව්යෝක් වල පළවෙනි දවස් දෙක ගත කරේ. ඉතින් අපි ඇත්තටම මගේ මහත්තයා මේ ට්‍රිප් එකට සහභාගී වුණේ නැහැ. හේතුව තමයි අපේ බල්ලෝ දෙන්නම සතියක් බලා ගන්න කෙනෙක් අපිට නැති නිසා. ඉතින් ඒක නිසා මම තනියම දුල්කන් අංගිලාගේ ෆැමිලි එකත් එක්ක තමයි මේ ට්‍රිප් එක ගියේ. නයගරා ෆෝල්ස් කියලා කියන්නේ මගේ ජීවිතේ මම බලන්න ආසාවෙන්ම හිටපු තැනක්. මගේ විෂ් ලිස්ට් එකේ උඩින්ම තිබ්බ තැනක් තමයි නයගරා ෆෝල්ස් කියලා කියන්නේ. ඉතින් දුල්කන් අංගි තමයි මේ ට්‍රිප් එක ඕගනයිස් කරේ. ඉතින් ඒකදී එයාගේ අම්මයි තාත්තයි අය වගේම මල්ලි චූටි පැටි අපි ඔක්කොම තමයි මේ ට්‍රිප් එක ගියේ. ඉතින් මේ නයගරා ෆෝල්ස් යනවා කිව්වම මම පැනලා කැමති වුණා මේ ට්‍රිප් එකට එකතු වෙන්න. මොකද මට මගේ ජීවිතේ මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු තැනක් මේක. ඉතින් අපි ඇමරිකාවට ඇවිල්ලත් අවුරුදු 12කට විතර පස්සේ තමයි මට වාසනාව හම්බුනේ නයගරා ෆෝල්ස් බලන්න. ඉතින් නයගරා ෆෝල්ස් කියලා කියන්නේ නිව්යෝක් වලයි ඔන්ටාරියෝ වලයි බෝඩ් එකේනේ තියෙන්නේ. ඉතින් අපිට පුළුවන්කම ලැබුණා නිව්යෝක් පැත්තෙන්, ඒ කියන්නේ USA පැත්තෙන් වගේම කැනඩා පැත්තෙනොත් මේකේ ලස්සන බලන්න. ඒක ගොඩක් දෙනෙකුට හම්බෙන chance එකක් නෙමෙයි. ඉතින් ඒ වාසනාවත් අපිට හම්බ වුණා. ඉතින් පළවෙනි දවසේ අපි හවස නයගරා ෆෝල්ස් බලලා එතනින්ම ඩ්‍රයිව් කරනවා කැනඩා වලට. කැනඩා වලට ගිහිල්ලා ඒ පැත්තෙන් අපි බලන්න තමයි ඇත්තටම ප්ලෑන් කරගෙන ගියේ. හැබැයි ෆස්ට් නයිට් එකේ ගොඩක් කලවර වෙලා එතන අපිට ඕන විදිහට ඒක බලා ගන්න බැරි වුණා. මොකද ලයිට්ස් එහෙම දැම්මේ නැහැ. ඉතින් ඒක නිසා අපි එදා රෑ ආපහු නිව්යෝක් වල නතර වෙලා ආයෙත් පහුවෙනිදා උදේම ගියා නයගරා ෆෝල්ස් බලන්න. ඉතින් ඒ ඔක්කොම දර්ශන ටික මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඉතින් මම හිතනවා මම තවදුරටත් කතා කරන එක ඔයගොල්ලන්ගේ රසවින්දනයට බාධාවක් වෙයි කියලා. මෙතනින් එහාට මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලන්න ඉඩ හරිනවා. අපේ මම විඳගත්තු අත්දැකීම ඔයගොල්ලන්ටත් විඳ ගන්න ඕන නිසා මම ඔන්න කතාව නතර කරලා ඔයගොල්ලන් එකතු කරගන්නවා. මම මේ රූපගත කරගත්තු දර්ශන ටික පෙළ හරහා ඔයගොල්ලන් එකතු කරගෙන යන්න. අපේ ට්‍රිප් එකේ තිබ්බ ඔරිජිනල් ප්ලෑන් එක තමයි ඇත්තටම Made of the Mist කියන බෝට් ට්‍රිප් එක ගන්න මෙතනින්. ඉතින් ඒක අවාසනාවකට වගේ අපිට කරගන්න බැරි වුණා. මොකද මේ ඇල්ල ෆ්‍රීස් වෙලා එහෙම නැත්නම් ඇල්ල මිදිලා තියෙන නිසා, වතුර මිදිලා පහළ. ඉතින් ඒක නිසා ඒ බෝට් ට්‍රිප් එක අපි මේ ගිය දවසේ
අපිට කරගන්න බැරි වුණා. ඉතින් ඒක තමයි මේ නයිගරා ට්‍රිප් එකේ මට කරගන්න බැරි වෙච්ච දේ. කොහොම වුණත් ඉතින් අපි ගොඩක් එන්ජොයි කරා මේ ට්‍රිප් එක. ඒ කියන්නේ බෝට් ට්‍රිප් එක නැති වුණා කියලා නෑ. අපි ගොඩාක් ආදරෙන් වැළඳගත්තු තැනක් තමයි නයිගරා ෆෝල්ස්. නිවියෝර්ක් වල බෆලෝ පැත්තෙන් නයගරා ෆෝල්ස් බලලා එතනින්ම අපි ඩ්‍රයිව් කරා කැනඩාවල ඔන්ටාරියෝ වලට. මොකද ඔන්ටාරියෝ පැත්තෙන් තමයි ආයේ අපිට නයගරා ෆෝල්ස් බලන්න ඕනේ කියලා අපි ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් මේ දැන් ඔයගලන් දකින්නේ ඔන්ටාරියෝ නගරය. ඉතින් අපි මෙතනින් ඩිනර් අරගෙන ටිකක් වෙලා බැලුවා අපිට. මොකද නයගරා ෆෝල්ස් වල සාමාන්‍යයෙන් රැට ගොඩක් ලස්සනයි ලයිට්ස් දැම්මම. ඉතින් ඒක බලන්න නිසා තමයි අපි ටිකක් රැ වෙනකන් හිටියේ. අපේ අවාසනාවට කොහෙද එතන ලයිට්ස් දැම්මේ නැහැ. ඉතින් ඒක නිසා අපිට ඒ දර්ශනය මග ඇරුණා. ඉතින් කොහොම හරි අපි ටික වෙලාවක් එතන ඉඳලා ඊට පස්සේ ආපහු හෝටල් එකට ගිහිල්ලා පහුවෙනිදා ඔන්න ගියා ආයෙත් පාරක් කැනඩා පැත්තෙන්ම, ඒ කියන්නේ ඔන්ටාරියෝ පැත්තෙන්ම නයගරා ෆෝල්ස් බලන්න. වතුර කියලා කියන්නේ මම ගොඩක් බය දෙයක්. ඒ වගේම තමයි සීතල කියලා කියන්නේ මම ගොඩක් ආස නැති දෙයක්. කොහොම වුණත් සීතලයි වතුරයි දෙකම එකතු වෙච්ච මේ නයගරා ෆෝල්ස් නම් මම බැලුවේ සහ මම එතන රැඳිලා හිටියේ ගොඩක් ආසාවෙන්. සීතලට බයයි ඇතුළට දුවගෙන යනවා මම වෙනදට නම් ඇතුළේ එළිය පොඩ්ඩක්වත් ඉන්න කැමති නෑ මෙච්චර සීතලේදී. හැබැයි නයගරා ෆෝල්ස් ළඟ මට ඒ සීතල අමතක වෙලා ගියා. ඉතින් ගොඩක් දුකෙන් ගොඩාක් පාළුවක් හිතේ තියාගෙන තමයි මම නයගරා ෆෝල්ස් වලින් පිටත් වෙලා ආවේ. ආයෙත් දවසක මහත්තයාත් එක්කම නයගරා ෆෝල්ස් බලන්න යනවා කියලා හිතාගෙන අපි නයගරා ෆෝල්ස් වලින් ඔන්න පිටත් වෙලා ආවා. ඉතින් තව දවසක ආයෙත් අපේ කැනඩා ට්‍රිප් එකේ තවත් ලස්සන තැන් අරගෙන ඔයගලන් ඉක්මනට හම්බෙන්න යනවා. එහෙමනම් ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න.